අලුතින් වීලොග් එකක් අරන් ආවා. අපි අද යන්නේ තලෙයි මන්නාරම්. ඉතින් යන ගමන් තමයි ඉන්නේ. දැන් අපි සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටර් 98ක් වගේ තමයි අපිට යන්න තියෙන්නේ. දැන් ඉන්නේ අපි නෙරිය කුළඹ. ඒ 8ට විතර තමයි අපි පිටත් උනේ. දැන් වෙලාව 2ට කාලයි. තව පැය දෙකක් වගේ ඇතුළත අපිට තලෙයි මන්නාරම් වලට යන්න පුළුවන් වෙයි. ඉතින් අපි අද තලේ මන්නාරම් වල පොඩ ඇවිදලා කරලා අපිට බලන්න දැන් කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඊට පස්සේ හෙට දවසේ තමයි අපි මන්නාරම් වල ඇවිදින්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඊළඟ දවසේ තමයි 2 nights 3 days ගමනක් තමයි මේ. ඉතින් දිගටම බලන්න වීඩියෝ එකේ ඉස්සරහට අපි කොයි තැන් වලද ඇවිදින්නේ කියලා. මේක තමයි අපි නවතින කාමරය. කාමරයක පොඩි ඇපාර්ට්මන්ට් එකක්. අපි හිතුවට ඩසයින් ඔන්ට තියෙනවා මේක. දෙනවා කුස්සියක් තියෙනවා අපිට හොයාගෙන කරගෙන කනවා බොනවනම් අපි ඇත්තට මේ හොයාගෙන කරගෙන කන්න බොන්න බලක් නෙමෙයි ආවේ. අපි රෑ මිදියන් විතරක් තිබ්බනම් තමයි අපි බලාගෙන ආවේ නිදා ගන්න විතරයි. මොකද අපි දැන් විතරයි ඇත්තට මේ නවතින්නේ. ඇවිල්ලා අනිත් පැත්තට දැපි යනවා. iPod වොෂ් එකක් ගාලා පොඩ්ඩක් ඉඳලා ෆෝන් charge කරගෙන ආය අපි යනවා. ෆෑන් හොඳ තත්ත්වයේ තියෙනවා, Wi-Fi තියෙනවා, TV තියෙනවා. වොෂ් එක ගත්තා. hotpot TV නම් TV Wi-Fi. ඉතින් ගෙවන ගානට කිසිම පාඩුවක් නැති දනවා. ඉතින් අපි පොඩ්ඩක් කරලා ඉඳලා රෙස්ට් කරලා යනවා තලේ මන්නාරම් පැත්තට. අපි අද බලන්න ඉන්න ටික බලන්න ඉතින්. මන්නාරමේ අපි නවතින්නට පස්සේ අපි දැන් එල්ල තින්නේ නඩුකාඩු බීච් එක. ඔය දන්නති මන්නාරමේ තියෙනවා මේ wind power generation project එක. පේන තේරුවට ඒ windmills තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. දිගටම තියෙනවා මේ පිටිපස්සට. මම සත්‍යයක් වගේ එක දිගට පේලියට තියෙනවා. එතකොට පේන්නේ නඩුකාඩු බීච්. ඉතින් මුලින්ම අපිට කලා ඉදිරින් නම් මන්නාරමට එන්නේ කිලෝමීටර් 300ක් විතරදී. 300කට එහා 350ක් විතර. මම හිතන්නේ බයික් එකේ ආපු දිගම ගමන මම ආපුවම පොඩ්ඩක් ඉතින් මම වොෂ් එකක් දාගත්තා. දාගෙන කරගෙන අපි එහෙම පැය භාගයක් විතර රෙස්ට් කරලා ෆෝන් charge කරගෙන එහෙම එරින්ම දැන් ආවේ මේ තලේ මන්නාරම් පැත්තට යනවා. තලේ මන්නාරම් යන අතරතුර තමයි අපි මේ නඩුකාඩු wind power station එක ආවේ.
අපි තලයි මන්නාරම් ලයිට් හවුස් එක බලන්න ආවා. පොඩ කළුවර වෙන්න මෙතනට එන්න ඔයගොල්ලන්ට එක පෙන්නන්න. දැන් අපි යන්නේ තලයි මන්නාරම් train station. और पीना थी मैं हरियर पीना भी ट्रेन रेलवे की रहे ना लेकिन यार बहुत ही रहती देखते हैं बहुत ज़्यादा दवा है मैं बैठे दिन आती हूँ स्टेशन में दवा मैं मेरा सलाम कोची है ना मैं तेरा काम तुरंत देखते हैं कोची बार बार काम आते ही करे सीधी है अभी इधर देखी तो बताऊँ स्टेशन नहीं आती ස්ටේෂන් එක ගාන අපිට ෆොටෝ මුකුත් ගන්න බැරි වුණා. ඊට වඩා ඉක්මනට කළුවර වැටෙනවා. අපි කොහොමද හිට උදේ එනවා එමත් ලයිට් හවුස් එක ගාව සන්රයිස් එක කැප්චර් කරගන්න. ඉතින් ඒ වෙලේට අපි බලමු ස්ටේෂන් එක මොන වගේද අපිට බලා ගන්න පුළුවන් කියලා තලේ මන්නාරාම. ඉතින් අපි ටිකක් පැය වෙනකම් ලයිට් හවුස් එක ගාව ඉඳගෙන පොඩි වීඩියෝ ටිකක් ගත්තා. ඒ වගේම මිල්ක් වේ එක කැප්චර් කරගන්න try එකක් දුන්නා. ඊට පස්සේ ඉතින් අපි නවතින තැනට ඇවිල්ලා ඊළඟ දවසේ වැඩ ටිකට තමයි දැස් තුනේ. ඉතින් ඊළඟ වීඩියෝ එකක් බලමු. අපේ දෙවෙනි දවසේ කොහොමද ගෙවුනේ කියලා.